මතක දැන ළඟදී වස්තිලා මේ මොකක්ද මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ ධෝනි කියලා. හරිද? තුවන්තනම් අදාළ ඒ කියන්නේ ඒ කන්ටෙන්ට් එකේ වැලියු එක උඩරිම වැඩි කරන්න උත්සාහ කරා. වැඩි කාල බලාපොරොත්තු වෙන්නේ උන්ට ඒක පෙන්වන එක නෙමෙයි. හරි? උන්ට ඒක පෙන්වන එක නෙමෙයි. උන්ට තියෙන මේ දේවල් ටික බලන එක නෙමෙයි. පටන් ගන්න මම හිතනවා පළවෙනි පැය 24 ඇතුළත සාමාන්‍ය 2 මිලියන්ස් මේ සම views මේ මම හිතනවා පාස් කරා. 2 මිලියන් views පාස් කරා. හරි මම සාමාන්‍යයෙන් හිතනවා මේ දැන් ඔයාලට මේ අර ඉන්ෆෝමේෂන්ස් වල තියෙන ගෝල්ඩන් තියරි එක මොකක්ද කියන එක පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි ඒකනේ මොකද්ද මේකෙන් අදහස් කරන සරලම අදහස මොකද්ද සාමාන්‍යයෙන් අර වැලියු එක වැඩි වෙනවා වැඩිම අවස්ථාවේ පටන් ගන්නවා ඊට පස්සේ එන්න කාලයත් එක්ක මේක වැලියු එක අඩු වෙලා අඩුලා කියනවා ඒ වගේම කාලයත් එක්ක මේක නැවතත් දත්තයක් වඩපත් වෙනවා. හරි ඉන්ෆෝමේෂන් එකක් වගේ තිබ්බ මේක කාලයත් එක්ක වැලියු එකත් එක්ක කියන වැලියු එක අඩුලා ගිහිල්ලා කාලයත් එක්ක සාමාන්‍ය රේට් එකක් වඩපත් වෙන මිනිස්සුන්ට ගානක් නැති වෙනවා. අර සුසන්තිකාගේ පදක්කම් කතන්දරේ වගේ. හරිද? දැන් මට මතක විදිහට සාමාන්‍ය සුසන්තිකා මේ කාලේ පදක්කම ගත්තලා මාර හයිප් එකක් ඈ සාමාන්‍යයෙන් පට්ට විදිහට මිනිස්සු හරි දේ කාලේ අර ඔලිම්පික් මේ උදේ අර උල්ලේදී මට මතක ඇති සාමාන්‍යයෙන් මේ පදක්කම ගත්ත වෙලාවේ මාර හයිප් එකක්. හරි ටීවී එකේ බ්‍රේකින් නිවුස් යනවා රේඩියෝ එකේ කතා කරනවා රියාව ඉන්ටර්වියුස් වලට ගෙන්නනවා ඒ කාලේ. හරි එන්න මොකක්ද උනේ? හරි එන්න ඩවුන් වෙලා දැන් සුසන්තිකා ගාවත් එයාගේ මෙඩල් එක නැහැ. එයා එකක් මං හිතන්නේ වෙන්දේසි කරා අර පවුලේ මොකද්ද එක ප්‍රශ්න වලට සල්ලි හොයා ගන්න කියලා මෙඩල් එකත් එයාටවත් වටිනාකමක් නැති වුණා එයාගේ මෙඩල් එක කියන්නේ. හරි අර ලංකාවක් සතුටු වුණු මෙඩල් එක දැන් එයා ගාවත් නැහැ. හරි එහෙම කතන්දරයක් අර මිනිස්සුන්ට එපා වෙනවා. හරි ඒ වගේ කතන්දරයක් අර ගෝල්ඩන් තියරි එකක් ඉදිරිපත් කරන්න. අර වුණා මතකද දැන ළඟදී වස්තිලා මේ මොකද්ද මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ ධෝනි කියලා. හරිද? ඔය ධෝනි කියන වීඩියෝ එකෙත් සාමාන්‍යයෙන් මේ නේද? එයාන මොකක්ද ඉස්සෙල්ලාම කරේ? පුළුවන් තරම් අදාළ ඒ කියන්නේ ඒ කන්ටෙන්ට් එකේ වැලියු එක උඩරිම වැඩි කරන්න උත්සාහ කරා. වැඩි කරන්න යාලා ගත්ත මොකද්ද? සාමාන්‍යයෙන් අර කලින් නේද? වන් ගෝල් ෆේස් එකට සාමාන්‍යයෙන් අර මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලව ගෙන්නලා එයාලා පොඩි මේකක් දාලා හරි ඒතර මේ ධෝනි කියන එයා දාලා මේ වීඩියෝ මේ YouTube වීඩියෝ එක අර සාමාන්‍ය රිලීස් කරන්න කලින් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලව ගෙන්නලා මොකද්ද එයාලට කරේ? එයාලා හැම එක්කිනාටම මේකනේ අර ෆිල්ම් එකක් පෙන්නනවා වගේ පෙන්නුවා. ඒකේ මොකද්ද උත්සාහ කරේ? එයාලගේ අදාළ වීඩියෝ කන්ටෙන්ට් එකේ උඩරිම වැලියු එක උඩරිම කියන්නේ පටන් ගන්න වෙලාවේ උඩරිම වැඩි කරන්න. ඒතර මොකක්ද එයාලා කරේ? ඒක එයාලා මැදි ෂට් අවුට්ස් ටිකක් එයාලා දාගත්තා. හරි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔන්න අපි ධෝනි කියලා එකක් රිලීස් කරනවා. කලින් දවස්වල ඔන්න එයාලා ඉන්ටර්වියුස් වලට ගෙන්නලා එහෙම කතන්දරයක් කරා. දැන් මොකද්ද ඒකේ පටන් ගන්න මම හිතනවා පළවෙනි පැය 24 ඇතුළත සාමාන්‍ය 2 මිලියන්ස් මේ සම views මේ මම හිතනවා පාස් කරා. 2 මිලියන් views පාස් කරා. 2 මිලියන් views හරි ඊට පස්සේ දැන් මොකක්ද උනේ? දැන් ඊළඟ දවසේ යනවා 2 මිලියන් views. දැන් පළවෙනි දවසේ 2 මිලියන් views යනවා. ඊට පස්සේ ඊළඟ දවසේ 2 මිලියන් views යනවා. නෑ කාලයත් එක්ක ඒක පොඩ views ප්‍රමාණය අඩු වෙලා ගිහිල්ලා අන්තිමේ බලන්නෙම නැත්නම් පත්තේ කාලයත් එක්ක යද්දි. හැබැයි ඕක මෙහෙම වෙනවා. සමහර මට නිකන් අර මේ ගෝල්ඩන් තීරික නැති අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. සමහර YouTube videos තියෙනවා. කාලයත් එක්ක මෙහෙම අඩු වෙලා ගිහිල්ලා ආයෙත් නැවතත් මොකක් හරි hype එකක් ආවට පස්සේ ආයෙත් ඔක වැඩි වෙනවා. කියන්නේ ආයෙත් views එන ඒක ගැන හොයන ප්‍රමාණතාවය වැඩි වෙනවා. දැන් උදාහරණයක් ඔලිම්පික් වගේ ලඟ වෙද්දී අර සුසන්තිකාගේ අර ඔලිම්පික් පදක්කම දිනපු මෙඩල් එක ගත්ත මේ අර ඒ දිනපු තරගය තියෙනවනේ. ඒක බලන views ප්‍රමාණය වැඩි වෙනවා. කියන්නේ මිනිස්සුන් නිකන් අර මොකක් හරි ඒ වගේ content එකක් එද්දි මිනිස්සු try කරනවා ඒ වගේ අර related දේවල් බලන්න. හරි ඒකත් එක්ක සාමාන්‍ය මොකද්ද වෙන්නේ? අර golden theory එක ඔන්න නිකන් අර නිකන් මෙහෙම යන වගේ අවස්ථාවක්. ඒ මොකද්ද වෙන්නේ උතනදී? එකපාරට මෙහෙම බහැලා ගිහිල්ලා හරි දැන් golden theory එක අවුල් වෙන අවස්ථාවක් මේක. golden theory අවුල් වෙනවා. මෙන්න මෙහෙම බහැගෙන ගිහින් ආයි මේක මේ වෙලා ආයෙත් උන් බහැගෙන යනවා. මේ මොන කිහිල්මනක්ද මේ? හරි. හරිද? එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් මේ වගේ අවස්ථාවක් අර සාමාන්‍යයෙන් අර මේ golden theory එක නිකන් අවුල් වෙන අවස්ථාවක්. හරි ඒ වගේ ලොකු හිතන්න එපා. වගේ theory එක ගැන විතරක් හිතන්නකෝ. ඒකද කියන්නේ මොකද්ද? යම් කිසි ඉන්ෆර්මේෂන් එකක් කාලයත් එක්ක හරි මොකද්ද ඒකේ වැලියු එක අඩු වෙලා ගිහිල්ලා ඩේටා එකක් වඩ පත් වෙනවා කියලා. හරි ලොකුවට කර දේවල් හිතන්න එපා. හරිද? මෙයාලා දැන් views වැඩි කරගන්න මොකද්ද එයාලා ගත්තේ? දැන් මෙහෙමයි. ඔයාලට මේ සාමාන්‍යයෙන් අර ඉන්ෆර්මේෂන්ස් වල වැලියු එක වැඩි කරගන්න ඔයාලට සාමාන්‍ය එක දේවල් කරන්න පුළුවන්. ඉන්ෆර්මේෂන්ස් එකක් තුල වැලියු එක වැඩි කරන්න. එක දේවල් දැන් අර කට්ටිය මොකද්ද කරේ? ඉන්ෆ්ලුවෙන්සර්ස් වල ගෙන්නලා මොකද්ද කරේ? මේ අර පොඩි ෂට් අවුට් එකක් දෙන්න වන් ගෝල් ෆේස් එකට ගෙනලා පොඩි යාර නිකන් අර මොකද්ද ෆිල්ම් එකක් වගේ මේක නිකන් පෙන්නුවා. හරිද? පෙන්නලා ඉවරලා ඒක එයාලා බලාපොරොත්තු වෙන්නේ උන්ට ඒක පෙන්වන එක නෙමෙයි. හරි? උන්ට ඒක පෙන්වන එක නෙමෙයි. උන්ට තියෙන මේ දේවල් ටික බලන එක නෙමෙයි. හරි එයාලගේ මොකක්ද උනේ? මෙයාලා කිව්ව මොකද්ද? ඒකේ වැලියු එක වැඩි කරන්න මෙයාලා එකපාරට දැම්මට පස්සේ නිකන් වස්තිල එන කාලයකට පස්සේ මේකක් දාන්නේ. හරිද? දැම්මට පස්සේ දැන් අවුල්නේ දැන් ඕක මිනිස්සු බලන්නේ නැහැනේ එච්චර දැන් එච්චර වස්තිලා කියන අර වීඩියෝ කන්ටෙන්ට්ස් වලින් පොඩ්ඩක් එයාලා ඔබ මේ පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා නිකන් අර ෂෝස් මියුසිකල් ෂෝස් ඔය වගේ දේවල් නිකන් කරේ ඉතින් දැන් ආයිත් එයාලට හයිප් එක ගන්න අවශ්‍ය නිසා එයාලා මොකද්ද කරපු ටෙක්නික් එක
ඒ ආරම්භක අවස්ථාව අදාළ ඉන්ෆර්මේෂන් එකේ වැලියු එක වැඩි කරගන්න අර එක මේ උදාහරණයක් තමයි අර මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ව ගෙන්නලා මොකද්ද ෂවුට් එකක් දෙන්න යාලා පාවිච්චි කරා. හරි ඊට පස්සේ යාලා ඉන්ටර්විව් කරා. හරිද? එහෙම කරා. ඊට පස්සේ යාලා මොකද්ද මේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක මාරු විදිහට වැඩි කරා කියලා ලොකු හයිප් එකක් දැම්මා. ඊට පස්සේ මොකද්ද? බන්දු සමරසිංහව ගෙන්නලා තිබ්බනේ. බන්දු සමරසිංහව මේ එයාගේ කලාවෙන් මොකක්ද එයාගේ කර හිටපු රාමුවේ පිටතට ගත්තා කියලා බන්දු සමරසිංහව දැන් මේ අර මිනිස්සු බලාපොරොත්තු වුණු තරම් ඒක එහෙම දෙයක් වුණේ නෑ. හැබැයි එයාලගේ අර බලාපොරොත්තු වෙන හයිප් එක මුලදී ආවා. මොකද්ද අර වීඩියෝ කන්ටෙන්ට් එකේ හයිප් එක මුලදී ආවා. මුලදී ආවට ඊට පස්සේ ඔන්න ෆීඩ්බැක්ස් දැන් ඔන්න බෑඩ් ෆීඩ්බැක්ස් දෙගෙන එනවා. වස්ති ඇත්තටම දැන් ඔන්න ඒ ටිකේ පොඩ්ඩක් ෆේල් වීගෙන යනවා කතන්දරේ. දැන් ඔන්න views මුල් දවසේ වැඩි වුණා පට්ට විදිහට හයිප් එකක් තිබ්බා ඉන්ක්‍රීස් වුණා views ටික එන්න මොකක්ද උනේ? බහගෙන යනවා. හරි ඒකත් හොඳ උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මොන මේ මොකද්ද මේ golden theory එකේ ඉන්ෆර්මේෂන්ස් වල තියෙන golden theory එක මේකයි කියන්නේ. හරි මං කිව්ව එක හරි මං හිතනවා තේරුණා ඇති කියලා කට්ටියට. හරි මේක හැම නැති අවස්ථාවක් තියෙනවා. YouTube ගැන හිතන්න එපා. මං කියන සමහර ඒවාගේ එකපාරට hype එක නැවතත් අර හිතෙන්න තියලාවල තියෙනවා. වෙලාව ගැලපෙන්නේ නැති අවස්ථාවක් මේක. හරි එතන අපි හිතන මෙහෙම ගිහිල්ලා එකපාරට මේක මෙහෙම වැලියු එක මාරු දිනවා මේ අඩු වෙලා ගිහිල්ලා එකපාරට hype එකක් එනවා. එහෙම වෙන්න විදියක් නැහැ දැන් මේක. හරිද? හරි අපි කතා කරන මේකේ golden theory එක. හරි ඒ නිසා ඒවත් එක පල්ල ගන්න එපා. දැන් ඔයා theory එක ඇතුලේ විතරක් ඉන්න. හරි එතකොට මේ ඉතින් මේ දේත් මට කියන්න වුණා මේ සාමාන්‍යයෙන් කට්ටියට ඕක දැන් ප්‍රශ්නයක් විදිහට මම හිතනවා වාගෙන් ඔයාට එයි ප්‍රශ්නයක් විදිහට කියලා මට පෞද්ගලික ප්‍රශ්නයක් ඔයාටත් තුන් මම හිතනවා එයි කියලා. හරි එතකොට සාමාන්‍ය ඉච්චර ලොකු හිතන්න එපා කතන්දර. හරි ඔහොම තමයි ඔය golden theory එක මම හිතනවා වැඩේ තේරුණා කියලා මම හිතනවා වැඩේ තේරුණ කට්ටිය ඕක බලන්න. හරි මම හිතනවා මේ ඒ ටික වැඩේ තේරුණා ඇති කියලා.